නෝනේ මාත් එහෙනම් කුඹුර පැත්තට ගිහිල්ලා එන්නම්. පරක්කු වෙලා ගියොත් මට අද කුඹුර වැඩක්වත් කරගන්න වෙන්නේ නෑනේ. නෝනත් දවල් වෙලා එනවා නම් ඉක්මනට එන්නකෝ. හරි මහත්තයා, ඔයා පරිස්සමෙන් යන්නකෝ. මාත් දවල් වෙලා ඔයාට කෑම ටිකකුත් හදාගෙනම කුඹුර පැත්තට එන්නම්කෝ. හරි නෝනේ. එහෙනම් නෝන කෑම ටිකත් හොයාගෙන පරිස්සමෙන් කුඹුර පැත්තට එන්නකෝ. හරි මහත්තයා, මං එන්නම්කෝ. නංගි මොකෝ මේ හදිස්සිය වගේ උදේ පාන්දරම අපේ ගෙවල් පැත්තේ? නෑ අයියේ, මට මේ අක්කව හම්බ වෙන්න ඕන කමක් තිබ්බා. ඒකයි මම මේ උදේ පාන්දරින්ම ආවේ. එහෙමද? අන්න අක්ක ගේ ඇතුලේ ඉන්නවා. ඔයා ගිහින් කතා කරන්නකෝ. මටත් කුඹුරට යන්න පරක්කු වෙනවනේ. මම යන්නම්. අයියත් හිටියනම් හොඳයි කාරණාව ගැන කතා කරගන්න. අයියා ඉතින් නෑනේ. කමක් නෑ. අයියා කුඹුරට ගිහින් එන්නකෝ. මොකද්ද නංගි කාරණාව? හදිස්සි කාරණාවක්ද? ඔව් අයියේ, හදිසි කාරණාවක් තමයි. දැන් නම් බලන් හිටියා හොඳටම ඇති. මේ දේපල හරියට හැමෝම අතරේ බෙදෙන්න ඕනේ. ඉතින් මට ලැබෙන්න තියෙන ඉඩම තාම හම්බුනේ නෑ. එක්ක මට මේ ගේ ඊඩමයි ලියලා දෙන්න, එහෙම නැත්නම් කුඹුරු කෑල්ල මට දෙන්න. හරි නංගි. ඔයා ඔක අක්කත් එක්ක එහෙනම් කතා කරලා බලන්නකෝ. මට නම් මේ ගේ ඊඩම් ගැන කිසිම ආසාවක් නෑ. අක්කේ, මං ඔයාව හම්බෙන්න තමයි මේ උදේ පාන්දරින් ආවේ. ඒ මොකද නංගි, මොකක් හරි හදිසි කාරණාවක්ද? හදිසි කාරණාවක තමයි ආවේ. මට ලැබෙන්න තියෙන දේපල වලින් තාම කිසිම දෙයක් මට හම්බුනේ නැහැනේ. අන්න ඒක ගැන කතා කරගන්නයි මම මේ අද ආවේ. අයියෝ නංගි, ඔයාට අම්මයි තාත්තයි ඉඩමක් දුන්නනේ. ඉතින් තව මොන ඉඩම්ද? අනේ අක්කේ, ඔයාලට දීපු ඉඩම් තරම් නම් මට අම්මයි තාත්තයි මුකුත් දීලා නැහැ. අනික මේ වගේ අයිතිය මටත් තියෙනවා. එහෙම කියන්න එපා නංගි. ඔයාට මේ ඉඩම් දුන්නාම මමයි මහත්තයයි කොහෙද ඉන්නේ? ඒ වගේ මට වැඩක් නෑ. එක්ක මට මේ ගේ ඊඩමයි ඕනේ. එහෙම නැත්නම් කුඹුරු කෑල්ල ඕනේ. එහෙම කොහොමද නංගි කුඹුරු කෑල්ල ඔයාට දීලා මගේ මහත්තයා මහන්සියෙන් වගා කරන අස්වැන්නෙන්නේ අපි දෙන්නත් ජීවත් වෙන්නේ? ඒ වගේ මට වැඩක් නෑ. මට ලැබෙන්න තියෙන දේ මට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. මම යනවා එහෙනම්. දැන් නම් හොඳටම පරක්කු වෙලා කෑම ටිකත් අරගෙන නෝන තාම ආවේ නෑනේ. දැන් නම් ගෙදරට ගිහින් බලන්න ඕනේ. කරදරයක්ද දන්නෙත් නෑ. නෝනේ ඇයි ඔයා කුඹුරට ආවේ නැත්තේ? මම මේ බලාගෙන ඉඳලා බැරිම තැන තමයි ආපහු ගෙදර ආවේ. අනේ නෑ මහත්තයා, අපේ නංගි ආවනේ. ඒකයි මට කුඹුර පැත්තට එන්න බැරි වුනේ. ඔව් මටත් උදේ හම්බ වුණා නංගි. අනේ ඔව් මහත්තයා. එයා ඇවිල්ලා අහන්නේ එයාට දෙන දේපල ගැන. අපි මොනවා කියලා එයාට දේපල දෙන්නද? එයා අනික මහත්තයා ඉල්ලන්නේත් අපේ ගේ ඉඩමයි හරි, එහෙම නැත්නම් කුඹුරු කෑල්ල හරි. අපි කොහොමද මහත්තයා අපේ කුඹුරු කෑල්ල දීලා අපි දෙන්න ජීවත් වෙන්නේ? හරි නෝනේ, අපි බලමුකෝ. ඔයා හදිස්සි වෙලා තීරණ ගන්න එපා දැන්. ඔව් ඒක ඇත්ත මහත්තයා. අපි එහෙනම් හොඳට කල්පනා කරලා කරන්න පුළුවන් හොඳම දේ කරමුකෝ. අද නම් මොන විදියකින් හරි මට අයිති දේපල අක්කගෙන් කොහොම හරි ඉල්ල ගන්න ඕනි. ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි. අපිට අයිති හැම ඉඩමම අපි කොහොම හරි බලෙන් හරි ගන්න ඕන. ඔව් ඒක ඇත්ත. මම මේ දැම්ම යනවා අපේ අක්කලා ගෙදර. ඔයත් එනවද මං එක්ක යන්න? ඔව් මම එනවා අනිවාර්යෙන්. අපි ගිහිල්ලා අපේ කොහොම හරි ඉඩම් ටික ගමුකෝ.
යන් එහෙනම් දැම්ම. හරි එහෙනම් අපි ගිහිල්ලා අක්කත් එක්ක කතා කරලා බලමුකෝ. කොහොම හරි හොඳින් හරි නරකින් හරි මම මේ ඉඩම් ටික ගන්නවාමයි. ඔන්න ඉතින් මේ දෙන්නා එයාලගේ අක්කලට අයිති ඉඩම් ටික බලෙන් හරි එයාලගේ කරගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. කෝනෝනි ගෙදර කවුවක් පේන්න නෑ වගේ. මේගොල්ලෝ ගෙදරින් එළියට ගිහිල්ලා වගේද? කියනකොටම එන්නේ අර අක්කයි අයියයි. නංගි මොකද මේ අද උදේ පාන්දරම අපේ ගෙවල් පැත්තේ? ඔයාලගේ සැප දුක් බලන්න මම මේ ආපු ගමනක් නෙවෙයි මේක. මම ආවේ මට අයිති දේපල ගැන කතා කරගන්න ඔයා එක්ක. අයියෝ නංගි ඔය ඉඩම් වලට පොර කන්න එපා. එන්නකෝ අපි හිමීට ගේ ඇතුළට ගිහිල්ලා ඔය ගැන කතා කරමු. මේ එළියේ ඉඳන් ඕව කතා කරන්න බෑනේ නංගි. මේ අයියේ ඔයා පාඩුවේ ඉන්නකෝ. මම කතා කළේ අපේ අක්කට. මේ නංගි ඔයා එහෙම මගේ මහත්තයාට කතා කරන්න එපා. මොකද එයත් අපේ පවුලේ කෙනෙක් තමයි. හරි දැන් ඕව වැඩක් නෑ. අපි ආපු වැඩේ මුලින්ම කතා කරලමුකෝ. හරි දැන් ඔයාලට අපෙන් මොකද්ද වෙන්න ඕනි? මට ඒක කියන්නකෝ. මට මේ ගේ ඉඩමයි හරි එහෙමත් නැත්නම් මට කුඹුරු කෑල්ල හරි ඕනි. මොකද ඉතින් මේවා මටත් අයිතිනේ. අයියෝ නංගි මේ දේවල් ඔයාලට දුන්නාම අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේ මට වැඩක් නෑ. හොඳින් හරි නරකින් හරි මට අද හවස් වෙන්න කලින් මේ දේවල් ලැබෙන්න ඕනි. එච්චරයි. අපි යනවා. දැන් අපි මොකද කරන්නේ මහත්තයා? මට නම් කිසිම දෙයක් හිතා ගන්න බෑ. මම නම් හිතුවේ නෑ නංගි මෙච්චර මේ දේපල වලට තණ්හා වෙයි කියලා. එක්ක මහත්තයා මම මේ ගේ ඉඩමයි නංගිට ලියලා දෙනවා. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයිනේ. හරි එහෙනම් අපි එහෙම කරමුකෝ. නංගිට මේ ගේ ඉඩමයි තියාගන්න කියලා අපි කුලියට හරි ඉමුකෝ. අපිට ජීවත් වෙන්න කුඹුර වගාව හරි තියෙනවනේ. හරි මහත්තයා අපි ඒ විදියට කරමු. අපි එහෙනම් ඔප්පු ඒගොල්ලන්ට ගිහින් දෙමු. නංගි ඔයා ගෙදර ඉන්නවද? පොඩ්ඩක් එළියට එන්නකෝ. මොකද මේ එකපාරට මගේ ගෙදර ආවේ? ඇයි මගේ අයිතිවාසිකම් ටික ඔයාලට දෙන්න බැරිද? එහෙම එකක් නෑ නංගි. මම මේ ආවේ මගේ ගේ ඉඩමයි ඔයාට බාර දෙන්න. මං ඔප්පුවත් අරගෙනමයි ආවේ. දැන් හරි මගේ අයිතිවාසිකම් දෙන්න තේරිච්ච එක ලොකු දෙයක්. කෝ දෙන්න මගේ ඉඩමේ ඔප්පුව. මේ අයියයි අක්කයිනේ. මොකද මේ අපේ ගෙවල් පැත්තේ මට අයිති වෙන්න තියෙන දේපලවල ඔප්පු ටික ගෙනත් දුන්නා. ඕ මල්ලි අපි හිටපු ගෙදර ඉඩමේ ඔප්පුව මම නංගිට බාර දෙන්න ආවා. අපි එහෙනම් යනවා නංගි. හරි අක්කේ එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ. ඔන්න ඉතින් කොහොම හරි කරලා මට අයිති වෙන්න තිබ්බ දේපල ටික මම ගත්තා. කොහොමත් ඉතින් ඔය ගේ ඉඩමයි අපිටනේ අයිති වෙන්න තිබ්බේ. ඕකුන්ට හොඳ වැඩේ අනුන්ගේ ගෙවල් වල ඉන්නවට. මේ තියෙන්නේ නෝනේ මං කිව්ව අර ගෙදර. අද ඉඳලා අපි මේ ගෙදර කුලියට තමයි ජීවත් වෙන්නේ. කමක් නෑ මහත්තයා. අපිට එහෙම හරි නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නේ. අන්න ආච්චි කෙනෙක් එනවා. පුතාලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද පුතේ ඉතින්? වරදක් නෑ ආච්චි. ඔන්න ඉතින් අද ගෙදර පදිංචියටම අපි ආවා. ඒකනම් කොච්චර හොඳ දෙයක්ද පුතේ. නැත්තම් මේ ගෙදර නිකරුණේ පාළුවට යනවනේ. හරි ආච්චි අපි මේ ගෙදර පාළුවට එහෙම යන්න දෙන්නේ නෑ. අපි කොහොම හරි මේ ගෙදර ලස්සනට තියාගන්නම්කෝ. ඒකනම් කොච්චර හොඳ දෙයක්ද පුතේ. හරි එහෙනම් මම යනවා. හරි එහෙනම් ආච්චි පරිස්සමෙන් යන්නකෝ.
ඔන්න ඉතින් මලීට එයාගේ නංගිගෙන් තිබ්බ කරදරේ නිසාම එයාගේ තිබ්බ ගෙදර නංගිට බාර දීලා මලීගේ සැමියයි අලුත් කුලී ගෙදරකට එන්න තීරණය කළා. මලීගේ සැමියා වන සමන් එයාගේ කෙසෙල් වගාවෙන් ලැබුණු පළදාව ගමේ තිබුණු කඩමණ්ඩියට ගිහින් විකුණුවා. ඉතින් ඊට පස්සේ ඒකෙන් හොඳ ආදායමක් ලැබුවා. ඒ ආදායමෙන් එයාලටම කියලා ලස්සන ගෙයක් මිලදී ගත්තා. කොහොම හරි අන්තිමට අපේම කියලා ගෙදරකට අපිට එන්න පුළුවන් වුණා නේද මහත්තයා? ඔව් ඒක ඇත්ත නෝනේ. කොහොම හරි අපිට අපේම කියලා ගෙදරකට අන්තිමට එන්න පුළුවන් වුණානේ. මහත්තයාගේ මහන්සිය නිසා තමයි අපිට මේ දේවල් ආයෙ ලැබුණේ. අන්න අයියයි අක්කයි එහා ගමින් ලස්සන ගිය අරගෙනලු. එයාලට දැන් සල්ලි තියෙන පාටයි වගේ නේද නෝනේ? ඔව් මහත්තයා, මටත් ආරංචි. අපිත් කරගත්තේ මහ ලොකු මෝඩ වැඩක්නේ. එහෙම නැති වුණා නම් එයාලගෙන් අපිට උදව්වක් හරි ගන්න තිබ්බා. ඒක ඇත්ත නෝනේ. අපිත් කරේ ලොකු වැරද්දක්නේ. අපි යාළගෙන් සමාව ගමු නෝනේ. අපිට අපේ වැරද්ද දැන් තේරෙනවනේ. ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි මහත්තයා. අපි දෙන්න ගිහිල්ලා අක්කගෙනුයි අයියගෙනුයි සමාව ඉල්ලමු. කොමේ ගෙදර අයියයි අක්කයි පේන්නවත් නෑනේ. අනික ගෙදර දොරත් වහලා. අර එන්නේ දෙන්නම. ඔයාලා දෙන්න ආයේ මෙහෙටත් ආවද? ඇයි? ආයේ මොකද්ද ඔය දෙන්නට තියෙන ප්‍රශ්නේ? අනේ අක්කේ අපිට සමා වෙන්න. අපේ අතින් උනේ ලොකු වැරද්දක්. මං හිතුවේ නෑ නංගි ඔයාලා කවදාවත් අපිට ඒ වගේ දෙයක් කරાવી කියලා. කමක් නෑ. දැන් හරි එහෙම වැරද්ද තේරුම් ගත්ත එක ලොකු දෙයක් නේ. අනේ අක්කේ අපෙන් උන වැරද්දට අපිට සමාව දෙන්න. හරි නංගි. මං ඔයාලට සමාව දුන්නේ එදාමයි. අනික මං ඔයාලත් එක්ක පොඩ්ඩක්වත් තරහක් නෑ. හරි අක්කේ. එහෙනම් අපිත් යනවා. ඔයාලා එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්නකෝ. ඔන්න ඉතින් මේ දෙන්න කරපු වැරද්දේ බලපතරකම මේ දෙන්නට තේරුම් ගියා. ඉතින් මේ වගේ ලස්සන කතා තවත් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.